ඊළඟ ගීතයේ මුල් ගායනය එච්.ආර්. ජෝතිපාල සමග සුජාතා අත්තනායක. පද රචනා කළේ කරුණාරත්න අබේසේකරයන්. සංගීතවත් කළේ පී.එල්.ඒ. සෝමපාල. 1970 දී තිරගත වූ දැන් මතකද චිත්‍රපටයේ තමයි මේ ගීතය ඇතුළත් වුණේ. ගීතේ රංගපෑවා ආනන්ද ජයරත්න සමග මාලනී ෆොන්සේකා. අද ගායනා කරන්නට ආරාධනය ජගත් වන්නකුවත්ත සමග නිර්මලා උඩවත්ත. ජගත්ට පුළුවන් සෑම ගායකයෙක්ගේම හඬ භාවය හැසිරවීමේ කෞශල්‍යයක් තිබෙනවා. ජගත්ට ඒ වගේම සංගීත කණ්ඩායම් ගණනාවක ගීත ගායනා කරලා තිබෙනවා. ගීත රචකයෙක්, ඒ වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක්, දක්ෂ ගායකයෙක්. නිර්මලා උඩවත්ත ගම්පහ හිටපු ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිනි. ගම්පහ සංස්කෘතික බල මණ්ඩලයේ කැපී පෙනෙන දක්ෂ ගායිකාවක්. මමත් ඉන්නවා ඒ සංස්කෘතික බල මණ්ඩලයේ. අපි ගීතය රස විඳිමු. නරයේ පිපුණු සුවඳ මලේ මේ සිත සුවඳ නරයේ පිපුණු සුවඳ මලේ දෙයත් කන්නෙමින් දෙපය තබමු රකමු ආදරයේ සිටින කල්හි ලෝකෙ මම තුරුලේ ඔබගේ ලොවේ ආයන හිරුවේ මමයි මිසියලු කලේ සිත සුවඳ නරයේ පිපුණු සුවඳ මලේ උදය එනවලු ඔබට නෑ දැනුනේ සිත සුවඳ නරයේ පිපුණු සුවඳ මලේ සිත සුවඳ නරයේ පිපුණු සුවඳ මලේ la la